නෙත්මි රොෂර්ගේ ගුණවයමින් ජනප්‍රිය නිලියක් දුෂේනිගේ පළු යවයි. මෙවර සම්මාන රාත්‍රියේදී වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිලිය මෙන්ම වසරේ තාරුණ්‍ය ජනප්‍රියතම නිලිය යන සම්මාන දෙකම දිනා ගන්නට රංගන ශිල්පිනී නෙත්මි රොෂර් සමත් වූවා. මෙවර ලංකාවේ ජනප්‍රියතම නිලියන් වන ශලනි තාරකා, දිනක්ෂි ප්‍රියසාද්, උමාල තිලකරත්නට හෝ දුෂේනි මියුරංගිට කිසිදු සම්මානයක් ලබා ගැනීමේ අවස්ථාවක් හිමිව තිබුණේ නෑ. ඔවුන්ට අභියෝග කරමින් නෙත්මි රොෂර් ජනප්‍රියතම සම්මාන දෙකම හිමි කර ගැනීම පිළිබඳව ජනප්‍රිය නිලියක් පවසන්නේ මෙවන් කතාවක්. වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිලිය සම සම්මානය. වසරේ තාරුණ්‍ය ජනප්‍රියතම නිලිය නෙත්මි රොෂර් රොගර්ස්. ඔයාව මට මුණ ගැහෙන්නේ තරු ආදරේ නිර්මාණයෙන්. නව පරපුරේ ගොඩක් අයට තියෙන වෙලාවට වැඩ කරන්නේ නැති, සෙට් එකේදී සංයමයක් සංවරයක් නැති, කරන වැඩේට කැපවීමක් ආදරයක් නැති කියන චෝදනාව ඔයාට පොඩ්ඩක්වත් අයිති නෑ කියලා හොඳින්ම දැක්ක කෙනෙක් මම. ඉතින් එහෙම ඔයාට මේ සම්මාන දෙක බර නෑ කියලා දන්නවා. ඒ කියන්නේ ඔයා ජනප්‍රියත්වය අතින් වගේම කැපවීම සහ කරන වැඩේට ආදරය කරන අතිනුත් උඩින්ම ඉන්න කෙනෙක්. තරු ආදරේ විකාශය වෙනකොට මේ ආදරේ තව ගොඩක් ලැබෙයි. මේ සම්මාන දෙක ආයෙමත් ලැබෙයි ලබන අවුරුද්දේ. සුබ පැතුම් නංගි.